නිදිමතයි. හලෝ good morning. good morning good morning. දැන් බලන්න ඇති ඒ good morning කියන්නේ කියලා. දැන් වෙලාව පාන්දර මෙන්න වෙලාව කොහෙද පේන්නේ? අන්න බලන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ වෙලාව. වෙලාව 3යි. 3යි ළමයි වෙලාව. අපි දෙන්නා යන්න හදන්නේ බදුල්ලේ කාලෙකින් මේ YouTube එකට vlog එකක් ගේන්නේ. ගොඩක් කාලෙකින්. හේතුව අපි දෙන්න ගත්ත අලුත් කැම් එකක්. මේ වීඩියෝ කරන්නේ කැම් එකෙන්. කැම් එකෙන් ඒකින්ද තාම මේක හුරු නෑ අපිට. හුරු නෑ. එක්කද වෙලා පෙරන කියලා කම්පට්. අපි වීඩියෝ දැම්මේ නැත්තේ අපිට වීඩියෝ කරගන්න ෆෝන් එකකින් Facebook එකටයි YouTube එකටයි දෙකටම වීඩියෝ කරන්න ටයිම් එක ඒ කියන්නේ දෙකම එකපාර කරන්න අමාරු හින්දා දැන් ඉතින් ඔන්න ඔයාලට අපේ vlog කරන් එන්න පුළුවන්. පුළුවන් වෙලාවට අනිවාර්යෙන් vlog ගේනවා. ඉතින් මේ පළවෙනි vlog එක ගහන්නේ අපි ගෙදර යන එක. ගෙදර යන වීඩියෝ එක පළවෙනි vlog එක කියන්නේ කැමරාවෙන් ගන්න පළවෙනි vlog එක. කැමරාවෙන් කරන පළවෙනි vlog එක මේක. දැන් ඉතින් අපි ලෑස්ති වෙන ගමන් ඉන්නේ බාගෙට ලෑස්ති වෙලා ඉන්නේ. දෙන්නම රොස් පාට ඇඳා. එහෙනම් ඉතින් ඔයාලත් දැන් අපිත් එක්ක බදල්ලේ. දැන් අපිත් එක්ක බදුල්ල යන්න. අද අපි යන්නේ වටයක්. වටයක් කියන්නේ වටයක් සම්පාරයෙන් යන්නේ අද. අපි යන්නේ මේ සාමාන්‍යයෙන් අපි වෙන්දට යන්නේ කෙලින්ම බදුල්ලට. ඒ කියන්නේ මේ මොකේද අපි යන්නේ අපි කලින් යන්නේ රෑබ්ලස් යන්නේ. නමුත් දැන් අපි අද යන්නේ පාන්දර ගිහිල්ලා තුනමාට පානදුරෙන් NCG බස් එකක් එනවා කියලා කියනවා. ඉතලන් ටයිම් ටේබල් එකේ. ඉතින් අපි ඒකට ගිහිල්ලා ඒ කියන්නේ අපි හිතනවා රවතවත්තට එනකොට 4 විතර වෙයි කියලා. ඒ ටයිම් එක අල්ලලා රවතවත්තට ගිහිල්ලා එතනින් නුවරට ගිහිල්ලා නුවරින් කෙලින්ම බිබිල බස් එක ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බස් එක තිබ්බොත් එහෙම යනවා නැත්තම් කොහෙද යන්නේ? නැත්තම් ඉතින් බස් එක තිබුණ නැත්තම් මයංගට ගිහිල්ලා මයංගනේ යනවා. බිබිලට ගිහිල්ලා බිබිලෙන් ලුණුගලට ගිහිල්ලා ලුණුගලින් ජනතාවකට යන්න තමයි හදන්නේ. ඔයාලත් එක්ක අපිත් එක්ක. අන්න දැන් අපි දෙන්නත් එක්ක රවතවත්තට ආවා. බස් හෝල්ට් එකටම ඉන්නේ අපි දෙන්නා පමණි. වෙලා තියෙනවා. බස් එකේ තමයි බෑවාගයක් තියෙනවා. වෙලාව තිබුණා මාට පානදුරින් පිටත් වෙනවා කියලා තාම 3:24යි වෙලාව. තාමලා තියෙනවා. වඩ මොනවද කියන්නේ? නිදිමතයි. ඔව් අපි දෙන්නම නිදාගත්තේ නැහැ. අපි ඉන්දර වැඩි ඉවර කරලා නිදා ගන්නකොට 2 විතර වෙනවා. ඒ අද නිදාගත්තේ නැහැ. එහෙම ඉඳලා ඇඳගත්තා. යන බස් එකේ තමයි ටිකක් නිදා ගන්න හිතාගන්නේ. එහෙනම් අපි බස් එකට නැගලා හම්බෙමු. ඔන්න අපි දෙන්නත් එක්ක බස් එකට නැග්ගා. අපිට කලින් බස් එකක් හම්බුණා. ඒ කියන්නේ අපි යන්නේ දැන් හිට NCG එකනේ. NCG මේක NCG නෙවෙයි අපි හිතන්නේ වෙන එකක්. 3:00 වෙද්දි ඒක ආවා. මම නම් පේන්නෙත් නැහැ කලුවට කලු. අපි එහෙනම් දැන් නිදා ගන්නවා බස් එකේ. අපි නුවරදි හම්බෙමු. බිබිල කොළඹ. අපි දැන් ඉන්නේ මහනුවර බස් එක උදේ පාන්දරම ආවා. අපි ඉතරට කලින් බස් එක ආවා. දැන් ඉතින් උදේට ඉන්දියාව කාලා දැන් හොයන්න බිබිල බස් එකක්. බිබිල මොකද මයංගනේ බස් එක යනකොට බිබිල බස් එක යන්නේ අපිට ලේසි. අපි ළඟට යමු බිබිල බස් එකක් බාගෙන කියන වෙලාව බල බිබිලට යන්න.
ඔන්න දැන් අපි ඉන්නේ බිබිල ටවුන් එකේ. ඔන්න ළමයි අපි ගෙදරට ආවා. හරි මහන්සි. හරිම මහන්සි. අපි දැන් අපේ අම්මත් ඇති. පට්ටම මහන්සි. බස් කීයක ආවද? මේ ඔන්න දැන් ඉතින් පැය ගානක ගමනකට පස්සේ අපි ගෙදර ආවා. දැන් ඉස්සරම තේ එකක් බොන්න හදන්නේ. බත් කන තරම් බඩගින්නක් නැහැ. ඒ හින්දා අපි තේ එකක් බීලා අද දවස ලෞකික ලොකු දෙයක් නැති වෙයි. මොනවා හරි තිබ්බත් ඉස්සරහට අරගෙන එන්නම්. මඤ්ඤොක්ක කොල් හදන්න යන්නේ. පොල් බින්දින්න යන්නේ. පොල් ගෙඩිය මෙහාගල ගහන්නේ. ඔන්න අද අපි ඉස්සෙල්ලාම ගමේ ඇවිල්ලා මඤ්ඤොක්ක කොළ හැදුවා. මම මඤ්ඤොක්ක කොළ කන්න පුරුදු වුණෙත් මෙහි ඇවිල්ලාම තමයි. අපිට ඉතින් ඒක හදලා ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. ඔන්න එහෙනම් ඔය විදිහට තමයි අපි ගමේ ආවේ සහ අපේ මේ දවල් මේ අපේ අලුත් කැම්ම එකෙන් ගහපු පළවෙනි vlog එක ඉවර කරන්න යන්නේ. මෙයා ගෙදර ආපු ගමන් කරේ කොටුවට ගිහලා මඤ්ඤොක්ක කුල කඩන් ආපු එක. කන ආසාවෙන් එක්ක කෑම කනවා කියන එක වෙනම ලෙවල් එකක්. කාලා තියෙන අය පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ කැමරාවෙන් කරන පළවෙනි vlog එක නිසා අඩුපහඩුකම් බොහොමයක් ඇති. ඇත්තට අපි දෙන්නට මේ කැම් එක තාම හුරු නෑ. තාම ඉගෙන ගන්න ගමන් අරගෙන දවස් 2යි 3යිනේ. එහෙනම් අපි තව ඊළඟ vlog එකෙන් හම් වෙනකන් මේ vlog එක අපි එන්ඩ් කරනවා. ඒ කියන්නේ පළවෙනි දවස් ගම්මින් ගත කරන පළවෙනි දවස් හවස් වරුවෙන් ඉවර කරනවා. රාත් ඉතින් ලොකු දෙයක් නෑ. රාත් සීදලා නිදාන තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟ vlog එකෙන් හම් වෙනකන් හැමෝටම bye.